මම දෙමළ ජාතිවාදී කතා කරන්න යන්නේ හරිද මම දෙමළ මම හින්දු හැබැයි මේ අතේ තියන්නේ අස්කරිය පීඩේ මට දාපු පිරිත් නුල තව එකක් තියෙන මගේ මහානායක හාමුදුරුවෝ දාපු පිරිත් නුල හැබැයි ඕලා ලැජ්ජ වෙන්න ඕනේ දැන් අස්කරිය පීඩේට ඇහුන්නේ කායරි කඩන තියනවද මේ අස්කරිය පීඩෙන් මහානායක පීඩේ මං ගිහලා හම්බෙලා කතා කරා අපේ දෙමළ ජනතාවේ ප්‍රශ්න ටික හැබැයි ඒගොල්ලෝ මට උත්තර දුන්නේ මේ ආණ්ඩව තව පොඩි කාලෙන් තමයි ඉන්නේ කියලා. ඒ තරමට මේ රට ඇතුළේ ජීවත් වෙන සිංහල දෙමළ මුස්ලිම් ජනතාව එපා වෙලා තියෙන්නේ. මමත් බලුවා ගෙදර ටික තහරන් ටිකක් ගලවලා ලක්ෂ 20ක් ගන්න පුළුවන්. ඉන්නව පාපිසෝ මේ ලක්ෂ 20ක් ගන්න පුළුවන් කියලා අතරම මම තහරන් දෙකක් ගලවුවා. හැබැයි ඒ තහරන් දෙකට ලක්ෂ 20 දෙන්නේ නෑලු. දැන් ආයේ දාන්න මට 20000ක් යනවා. එතකොට අඩේ ඉඩවා ඉන්ද්‍රා හරිද මට ලැජ්ජයි තහරමකට ලක්ෂ 10ක් දෙනවාද කොහෙදරි මන්ද මං හිතන්නේ තමයි අපේ ලොක්කා එනකොට අපි එළියට යනවා හැබැයි අපේ ජනාධිපතිතුමා එනකොට මට අහන්න කැමැති මගේ ගෙදර තියෙන තහරම් දෙකට ලක්ෂ 20ක් ගන්න පුළුවන්ද කියලා අයියානේ ඔය රට ඔච්චර බොරු කියන්නේ ඕගොල්ලෝ මට එකක් තව එකක් අහුන්නේ නයිට්ලා වයින්ඩ වෝටර් එකක් අරගෙන මට කතා කරන්න හරිද ලැජ්ජාවේ බෑ තහරම් නැවේ අණ්ඩවැයර් දෙන්නත් සල්ලි නැහැ මේ රට ඒක මතක තියාගන්න. තමුන්නාස දණ්ඩවැයර් නැතුව අවිලා තියන්නේ. මෙතන කවුරු හරි බුද්ධාම ඉන්නවා නම් අතෝසන්න කියන කරුණා කරලා. මම හින්දු. මම දෙමළ. හැබැයි මම අනිත් ආගම් වලට ගිහිල්ලා වැදලා මේගොල්ලෝ විශ්වාස කරන එක. මේ ඉන්නේ තව මන් කියන්න කැමති නෑ. මේ පුදු පිළිමට බලලා කිව්වා මේ පිළිම වන්දනාව ගෝත්‍රික වැඩ කියලා. ඒ වගේ රට ඒ වගේ තත්ත්වයට අපේ සිංහල රට දෙමළ රට මුස්ලිම් රට ලස්සන රටක් තල්ල කර යනවා මේ කරු මූලාසන මන්ත්‍රීතුමා තව එකක් කියන්න තියෙන්නේ ડોક્ટર බෙල්ලන ගා මම මේ කෙලිම කියන්නේ ડોક્ટર බෙල්ලන කියන්නේ දෙකක් කාලයක් තවදී thank you ડોક્ટર බෙල්ලන කියන තනිකර දේශපාලනය කරන පුද්ගලයා මම ඒක ෂුවරකට කියන්න එයා කරන්නේ රනිල්ගේ ගේම් එක විතරයි එයා ගහන්නේ හැබැයි ලැජ්ජාවේ බෑ ඕගොල්ලොන්ගේ සෙක්‍රටරි 2020 මිලියන පොඩකින්ටකෝ මෙෂින් පහ කරන් තියෙනවා නැෂනල් හොස්පිටල් එකට මිලියන 210ක් වේදන් කරලා ඒ ලැබොරටරි එකට මෙෂින් එක. ඒක අරන් තියන්නේ හේමාස් එකේ. හේමාස් එකේ එයාට කට් එකක් ඇවිල්ලා තියෙනවා. කුමාර වික්‍රමසිංහ හිටපු නැෂනල් හොස්පිටල් ඩිරෙක්ටර්ට කට් එකක් ඇවිල්ලා තියෙනවා. ඒකට ගිහිල්ලා බෙල්ලණයා මේ කම්ප්ලේන් එකක් දාලා තියෙනවා. බෙල්ලණයා වයින් කරලා මාරටන්න වෙන කවුරුහරි ගිහිල්ලා අල්ලා යකෝ මම මේ පාර්ලිමේන්තුවේ ඉන්න නිසා ඉංගලන්ත බැරුව ඉන්නේ ඕගොල්ලෝ හරිද දැන් මේ කවුරුහරි අල්ලා දූෂණ ගියා අල්ලා දූෂණ කොමිටුවට ගියා හෙට ලියුමක් කරනවා උඹලා ගෙදර බලයල්ලා කියලා මට මේ ලැජ්ජාව බෑ මේ අපේ ජනාධිපතිතුමා එනවා කිව්වා ආවොත් එයාට කියන්න එයා මම ළඟදී ගිහිල්ලා මුණවස්සනකොට කිව්වා මගේ අත්ත මේම අල්ලලා මිරි කරලා මේ මල්ලි ඔයාටයි ප්‍රශ්නේ අයියෝ වැඩිපුර සද්ද දාන්නේ පාර්ලිමේන්තුවේ මට කිසි ප්‍රශ්නයක් නැහැ ජනාධිපතිතුමනි මම කතා කරන්නේ තුප්පත් මිනිස්සු වෙනුවට ගිහිල්ලා බලන්න ගම්බල දැන් මේ තමුන්නාසලාට හෙල්මට් දාගෙනවත් යන්න පුළුවන්ද කියන්නකෝ කැප් එක ගන්නවා 225ක් හරිද මෙතනින් අපේ මේ කවුද අපේ ආරක්ෂක නේද මම දන්නේ නැහැ පොලිස් ඇමතිතුමා ඉන්නවා එයාටත් මේ පාර යන්න බැරි වෙලා මේ ඉන්නවා නේද පාර යන්න බැරි අපි නත් තුවක්කුව මේම දාගෙන යනවා අපි දෙමළ මිනිස්සු හරිද අපිට කාටවත් බෑ නෑ හැබැයි එක සිංහල මිනිහෙක්වත් මාව මරන්නේ බය වෙන්න එපා මම මේ පාරවල වල ගම්බල ගිහලා අවදිනවා හැබැයි තුවක්කුව කරේ තියාගෙන මට ඒක බෑ තුවක්කුව දීලා තියෙනවනේ ඒගොල්ලෝ ඒ නිසා අපේ වේරගෙන අපිට පුළුවන් අපි ආරක්ෂක ඇමතිතුමා යනවා මේ ඒගොල්ලෝට ගාස්ලා 10යි ඊට පස්සේ ගාස්ලා 20යි ලැජ්ජාවේ බෑ නෝ ඔයාලගේ රටනේ මේක දැන් අපි යනවා ගම්බල ඔයාලට යන්න බැරියයි පුළුවන් නම් යන්න මේ කරුණා කරලා අර බෙල්ලණියාගේ කම්ප්ලයින් එක කරුණා කරලා විමර්ශන කරලා බලන්න විමර්ශන කරලා බලලා ඉවරලා මට තපරේසා දෙන්න විමර්ශන කරලා බලලා ඉවරලා ඒක පරදි නම් කමන්නේ හැබැයි ඕගොල්ලෝ ගිහිල්ලා රනිල්ව දැම්මා කෝට්ස් එකේ ඊට පස්සේ බෙල්ලණියා බේරන්න ගියා ඊට ලැජ්ජ වෙන්නේ නැද්ද මේ ඔන්ඩෙන්සෙට්‍රෝන් බේත් එක ගහලා ළමයි දෙන්නෙක් මරලා තියෙනවා හිතලා බලන්නකෝ ඔයාලගේ ගෙදර දෙන්නෙක් මරලා තියෙනවා නම් ඕගොල්ලෝ ඔහම කරනවාද ඔයාලගේ දරුවෝ දෙන්නෙක් මරලා තියෙනවා ඕගොල්ලෝ ඔහම කරනවාද අවසන් කරන්න මන්ත්‍රීතුමා ඉවර කරන්න එන්න මාරේක ඩිරෙක්ටර් එක එළවුවා ඒක ඒ තරමට මේගොල්ලෝ ඕගොල්ලෝ ඒ රට මේ අපේ රටේ මේ ගෙනලා තියෙන කරුණා කරලා ඉල්ලන්නම් මට නම් ඕනේ අර ලක්ෂ 10ක තගඩ සල්ලි හැබැයි අර කෝටි 5ක් දෙන්නම් ලක්ෂ 50ක් දෙන්නම් 100ක් දෙන්න කිව්වනේ
ඒ මිනිසුව කරුණා කරලා ගිහලා පොඩ්ඩක් හම්බෙන්න. ගුටි ගන්න වෙනවා. හැබැයි කම්මෙන්ට අපි බේරගන්න. අපේ නම කියලා අපි කියන්න ඩොක්ටර් අර්චුනා යවුවා. ඒ නිසා ගහන්න එපා කියලා අපේ පක්ෂය කියලා බේරගන්න. කතා අවසන් කරන්න ඉවර කරනවා. thank you. ඇහැරෙන්න නැගිටින්න YouTube අවකාශයේ ටොප් නිවුස් සමග